ආයි යාළුවනේ රස්තිය අධිකාරයා YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද අපි පදිවැව වටේ රවුමක් යන්. මේ ඔයාලා අඳුරන එක්කෙනෙකුත් ඉන්නවා. අඳුරනද කියලා බලන්න ඔයාලා. මෙයාලා. හෙලෝ කොහමද? හන්ට බොයි. මම පොඩි යාළුවෙක් අලුත් YouTube channel එකක් පටන් ගන්න තියෙනවා. සබ්ස්ක්‍රයිබ් දෙන්න ඕනේ. මිස්ටර් රස්තිය අධිකාරයා තමයි නම. අපි එහෙනම් පදිවැව වටේ රවුමක් ගිහින් මේ පදිවේ වතුර හින්දා තියෙන දවසක් ගත්ත වීඩියෝ එකක්. මේකේ දැන් වතුර නම් අඩුයි. අපි බලමු පදිවේ කරන විස්තර ටිකක්. මේක විස්තර ටිකක් හොයා ගන්න අමාරුයි. මොකද පරණ තොරතුරුත් එක්ක තමයි මේක විස්තරය රැඳිලා තියෙන්නේ. අසෙන් රජ සමයේ රත්ම දවාපි නමිනුත් දෙවන මොගලන් රජ සමයේ ධනවාපි ලෙසට පළමුවන පරාක්‍රම බහුල රජ සමයේ පදිවාපි ලෙසටත් හැඳින්වූ වත්මන් පදිවැව කිස්තු වර්ෂ 3 වන ශතවර්ෂයේදී මහසෙන් රජු විසින් නිර්මාණය කරන ලදී. කිස්තු වර්ෂ 12 වන ශතවර්ෂයේදී මහා පරාක්‍රම බහුල රත්මා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. ජල ප්‍රමාණය අක්‍ර අඩි 85ක්ද වපසරේ අක්‍ර 14000ක්ද වෙනවා. මේක සම්පූර්ණ අඩි 24ක් පුරවන්න පුළුවන්. සම්පූර්ණ සම්පාදිත වර්ගය අක්‍ර 6480ක් වෙනවා. ලංකාවේ විශාලතම වැව ඉන්නේ පදිවැව කියලා තමයි දැන් මේ වාරිමාර්ග වලින් සඳහන් කරන්නේ. පදිවැය වාහන දෙක ඔයාලට පේන පදිවැය වාහන දොරවල් දෙකක් තියෙනවා. දැන් අර පෙයාර් කරන ගමන් තියෙන මේවා. අපි හොම් යන් එහා පැත්තට. වාණින් පල්ලෙහාට ආවා. ඔල්ල දෙන්න කොහොම හරි අමාරුයි. නේද? මේ වතුර ඇදිලා ඉන්නේ දිගට රවුම් වෙලා ඇත්තනේ. මාර ප්‍රෙෂර් එකකින් වතුර පාරේ නේද? අර වතුර වල පැහැදිලි වෙනවා. මාළුව මේ කොහොමද දැන් මාළු පල්ලගෙන මේක මාළු වලන්න දෙන්නේ නැහැ. අයිය යන්නේ වගේ මේ මෙතනල්ලා නේ මාළු ගුණල්ලා කඩේ. එතනින් එල්ල වගේ වෙන්නේ. මෙලා මේ මාළු හෙන්ට ඉන්නවා. ලස්සනයි මාළු කිව්වේ. ලොකු කොරටුමකට ඉන්නවා. මේ වීදුරු කට උඩු කරලා දාලා. වීදුරු කට. මාළු පේනවනේ. කැමරා ඔබන්න එපා. මේ මාළු කවුල පැත්ත පේන නේ පැත්ත පේනවා. චූටි මාළු ගොඩායි. यार मालूम कर लूँ खुद ने गले हैं कौन सा अरे वाह चल पता नहीं क्या बोलते नहीं मोटर के भी හෙල්මට් එකක් තරන් ඇවිල්ලානේ.
වැන්නත් ඔලුවට හොඳයිනේ. අත දෙන්නවා දුට්ටා. ආවගෙන මේ යන්න කිව්වා. නමාරු. මේ මොකද? කො? ගෙඩි නෑ. ගෙඩි තියයි ඔච්චර වඳ වෙයි. ඉතින් ආය හම්බෙන් කල් අතට ඔබෙන් සමු ගන්නවා. රස්තියතු කර YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා පොඩි support එකක් දෙන්න.